2026 පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ උණුසුම් තොරතුරු සමග සුපුරුදු පරිදි අද අපිත් එක්ක එකතු වෙනවා සියලු දෙනාට මුලින්ම ක්‍රීඩාශීලී ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර 2020 ලෝක කුසලාන තරඟාවලියේ ක්‍රීඩා කරන තෙවන තරගයේ අද ක්‍රීඩා කිරීමට නියමිතයි නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී. ඒ වගේම මෙම තරගයේ වන විට ඕස්ට්‍රේලියා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමුවන ස්ථානයේ රැඳී සිටිනවා. තවද 2020 ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේ තුලදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම පස් වතාවක් මුහුණට මුහුණ තරඟ කර තිබෙනවා. ඒ අතරින් ඕස්ට්‍රේලියා කණ්ඩායම තරඟ 4ක් සහ ශ්‍රී ලංකා කණ්ඩායම එක් තරගයක් ජයග්‍රහණය කරමින් ඕස්ට්‍රේලියා කණ්ඩායම පෙරමුණේ පසු වෙනවා. ඉතින් අද අපේ වීඩියෝ එක සඳහා ඇතුළත් වන්නේ මේ වන විට ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බලාපොරොත්තුව සිටි පණිවිඩ කීපයක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තොරතුරු තහවුරු කර තිබෙනවා. මෙම තොරතුරු සම්පූර්ණයෙන්ම අපේ වීඩියෝ එක සඳහා ඇතුළත් වී තිබෙනවා. තරගයේ ආරම්භයට තවත් පැය කීපයක් පමණයි ඉතිරි වී තිබෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා සියලු දෙනාටම ආරාධනය කරනවා මීරිගම ප්‍රදේශයේ රැඳී සිටින ක්‍රිකට් ප්‍රේක්ෂක ඔයාලට වගේම සියලුම දෙනාට පිරිසිදුකම සහ ගුණාත්මකභාවය අංක 1 කරගත් කේක් බයි ශෂි වෙතින් 110කට ඩිස්කවුන්ට් එකක් යටතේ මේ දිනවල උපන්දින කේක් නිර්මාණය කර ගැනීමට ඉතාමත් අලංකාරාත්මකව සහ පිරිසිදුකම ගුණාත්මකභාවයෙන් යුතුව. ඉතින් ඔයාලට තිරේ දිස්සන දුරකථන අංකයෙන් WhatsApp සහ normal call එකක් තුලින් ඊට අදාළ කටයුතු සිදු කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් අද ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර තරගයේ පිටිය උණුසුම් වන සජීවී තොරතුරු නිරන්තරයෙන් වීඩියෝ තුලින් දැනගන්න අපේ නාලිකාව subscribe කරලා තියාගන්න කියලා ඔයාලා සියලු දෙනාටම ආරාධනය කරනවා. ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු සිටියා ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන් කණ්ඩායම අතර ඒ වගේම නිමවටපත් වුණු අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව තරඟවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් තුල වෙනසක් සිදු වෙයි කියලා. නමුත් කමිල් මිෂාර් සහ පැතුම් නිසංක ආරම්භක පිතිකරුවන් විදිහට මෙම තරඟ දෙකේදීම ක්‍රීඩා කළත් එම ආරම්භක පිතිකරු යුගලේ සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් මේ වන විට අද දෙරණ සහ ඒ වගේම ක්‍රීඩා වේබඩේ තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලැබී ඇති තොරතුරු වලට අනුව තහවුරු වී තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පැතුම් නිසංක සහ කුසල් ජනිත් පෙරේරා පිටියට පිවිසීමට නියමිත බවට. තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබී ඇති තොරතුරු සහ ඒ වගේම ඩේලි FT වාර්තා කර තිබෙන ආකාරයට අද දුෂාන් හේමන්ත වෙනුවට චරිත් අසලංක මැද පෙළ ක්‍රීඩකයෙකු විදිහට ක්‍රීඩා කිරීමට නියමිතයි. මොකද වනිදු හසරංග ආබාධයකට ලක් වුණා මීට පෙර අවස්ථාවකදී පළමු තරගයේදී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ඊට ආදේශකයේ ලෙස දුෂාන් හේමන්ත ඕමාන් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරත් එහිදී දුෂාන් හේමන්ත සාර්ථක පන්දු යැවීමක නිරත වුණේ නැහැ. ඒ අනුව අද චරිත් අසලංක අවසන් ක්‍රීඩකයන් 11 දෙනා තුළට ඇතුළත් වන බවට මේකට ඩේලි FT සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලැබෙන තොරතුරු වල සඳහන් වී තිබෙනවා. තවද මේකට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් තොරතුරු සඳහන් කර තිබෙනවා. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ජෝස් හෙසල්වුඩ් වෙනුවට ස්ටිවන් ස්මිත් ඕස්ට්‍රේලියානු සංචිතය සඳහා එකතු කරගත් බවට මේකට නිල වශයෙන් තොරතුරු තහවුරු කර තිබෙනවා. ඉතින් මේ විදිහට තමයි 2020 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව තරගයට ක්‍රීඩා කිරීමට පැය කිහිපයක් තිබෙදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා වෙබ්අඩවිය ඔස්සේ ලැබුණු තොරතුරු සඳහන් වී තිබෙන්නේ. ඉතින් වීඩියෝ එක අවසන් කරන්න කලින් නැවතත් ඔයාලා සියලු දෙනාටම ආරාධනය කරනවා 2020 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර තරගයේ පිටියේ උණුසුම් වන සජීවී තොරතුරු නිරන්තරයෙන් ලදසැනි ඔයාලා වෙනුවෙන් මේ වීඩියෝ තුලින් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. අපේ නාලිකාව subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. අපි නැවතත් අලුත්ම ක්‍රීඩා තොරතුරක් සමගින් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩාශීලී සුබ දවසක්.